ඔයගොල්ලෝ 3 4 තියෙනවා 5 තියෙනවා කොහමද මැච් එකකින් ඉවරයි. මැච් එකකින් ඉවරයි. ඊට පස්සේ සෙකන්ඩ් රවුන්ඩ් ඊළඟට දැන් 8න් 4යි ගන්න නේමනේ. ඔය 8න් 4යි එන්නේ. ඔව් බස් බස් ටිකට මම දන්නවා බස් ටිකට මම දන්නවා. dan ali Mendagiri Ashawari samaga inta sangeeta kandayame ක්‍රීඩකින් සූදානම් Mendagiri Ashawari sangeeta kandayamata පමණයි Mendagiri Ashawariත් එක්ක ගහන්න ලේසි වෙන්නේ නැහැ මොකද ආපා මම හිතන්නේ පන්දුවක් වැටෙන්න කිසිම ඉඩක් නැහැ මොකද ඒ තරම් කණ්ඩායම බොහොම අවුරුවට නාලක ඒක අපිට විසාර මිදුරෝ දෙනවා අනිවාර්යෙන්ම පුළුල් කණ්ඩායමක් බවට පරිවර්තනය වී තිබෙනවා මොකද ලාබාල පාසල් වීසිට ඉන්තාල් සංගීත කණ්ඩායමේ අතරේ ක්‍රීඩකයෙකු පැමිණෙන්න ඒ ක්‍රීඩා පිටියේ මැදින් ගමන් කරන්නට එපා වකුණු හයයි ඒ ක්‍රීඩා පිටියේ මැද ගමන් කරන එක නා අයින් වෙන්න දක්ෂ නායකයෙක් හොඳ වාදකයෙක් ආදරණීය නායකයා මෙන්න නාලකගෙන් පන්දුවාරයේ ක්‍රියාත්මක කරන නාලක මේලක පන්දුවාරයට සූදානම් හොඳ පන්දුවක් කඩු වගින ක්‍රීඩිකාවර රැක ගන්නට හැකියාව ලැබුණේ නැහැ එක ලකුණයි ලකුණු දෙකයි නෑ ලකුණු දෙක ලැබෙන්නට කලින් පන්දුව ලැබෙනවා මම හිතන්නේ ඉතාමත් හොඳ පන්දුවක් මෙවැනි තරගයක ඩොට් බෝලයක් යන එකත් මම හිතන්නේ සුවිශේෂී කාරණාවක් අනිවාර්යයෙන්ම ලකුණු 7යි මුල් ලකුණු සංඛ්‍යාව මේ වන විට ප්‍රථම පන්දුවාරයේ ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ ප්‍රථම පන්දුවාරයේ අවසන් පන්දුවයි ක්‍රියාත්මක කිරීම නියමිතව තිබෙන්නේ ඒ නිසා ආව පන්දුව උඩ ගියොත් බිමලම් වඩෙන්න කිසිම ඉඩක් නැහැ මම හිතන්නේ ඒ තරම් ප්‍රමාණයක් සිටනා වේදිකාවේදී ඔවුන්ගේ සංඛ්‍යාව වැඩි ප්‍රමාණය කෙසේ වෙතත් මෙන්න නාලක කටයුතු කිරීම වැදගත් ඉදා ඉක්මනින් තරග පැවැත්වීම සඳහා මෙන්න ක්‍රීඩකයාවන් ස්ථානගත කිරීම වෙනසකට පරිවර්තනය කරමින් බලාපොරොත්තු සහගතව පන්දුව යොමු කිරින්නට දිවෙනවා ලැබෙන පන්දුවට පාදයේ දවටමයි පිටිකරවන්ට ප්‍රතිමාරු කරන්න හැකියාව ලැබෙන්නේ එක ලකුණයි ලකුණු එක ලකුණක් පූජා කරා කියන්නට පුළුවන්. පහ ලකුණක් කරීට ප්‍රධාන නිශ්චිතමල් සමාන කරනවා. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 9යි ප්‍රථම පන්දුවාරයේ නිමාව දක්වන විට ප්‍රථම පන්දුවාරයේ නිමාව දක්වන විට දෙවන පන්දුවාරයේ ක්‍රියාත්මක කරන්නට කවුරුන් කැඳවාවිද නාලක යම් කල්පනාවක මේ තරගයේ අනතුරුව All right සමග ගායක නිවේදක සංසදය කොකෝවා ඊළඟ තරගය සූදානම් වන්න මෙම තරගයේ නිමාවෙන් අනතුරුවයි ඔබේ තරගයේ ආරම්භ වීම නියමිතව තිබෙන්නේ මෙන්න දෙවන පන්දුවාරයේ දාර්ශනික පන්දුවාරක් රැක ගැනීමට හැකියාවක් ලැබෙයිද රැක ගැනීමට හැකියාවක් නැහැ ඒ අවසරය ලකුණු දෙකක් සඳහා පිටිකරවන ප්‍රතිමාරු කර ගන්නවා ලකුණු දෙකක් වෙනුවෙන් ප්‍රතිමාරු කර ගන්නවා ලකුණු 11යි මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 11යි දමිත් විජය කුමාරෝ මොකද හිතන්නේ අතනම ගොඩක් සතුටුයි ඒවර ලකුණු 6ක් දෝ 4ක් දෝ නෑ ලකුණු 4ක් ඇදෙදායි මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 15යි ලකුණු 15යි තවත් එක් පන්දුවක් ඉදිරිව තිබෙනවා යොමු කිරීම සඳහා ලකුණු 15යි මෙන්න ලකුණක් වෙනුවෙන් දෙවන ලකුණක් ලබා ගැනීමට උත්සුක වන අය සමගින් මෙන්න දෙවන ලකුණක් ලබා ගන්නවා ඒ අතර වයිට් පන්දුවක් ඇටියට සටහන් වෙනවා තවත් පන්දුවක් යොමු කිරීමට සිදු වෙනවා ඒ අනුව ලකුණු 23 දක්වා හෙල් නැගෙනවා ලකුණු 23යි තවත් එක් පන්දුවක් ක්‍රියාත් අවසාන පන්දුව වයිට් පන්දුවක් වුණොත් නැවත පන්දුවක් ක්‍රියාත්මක කළ යුතුයි
ඔයතරේ සෝෂල් සම්මතයක අපිට එක්ක අත්වල බඳ ගන්නවා පානදුරේ සුපර් පේෂන් ආයතන අධිපති ශ්‍රී ලංකා සමාජික සේවල පන්දු ක්‍රිකට් ශ්‍රේෂ්ඨ අපිට හමු වෙන හොඳම කණ්ඩායම පානදුරේ සුපර් පේෂන් කලබනාකාරතුමා අධිපතිතුමා අපේ ආදරණීය මිත්‍රයා අපිට එක්ක අත්වල බඳගෙන ඉන්නේ. ඉතින් ගොඩක් සුබ වන්දනා අපිට එක්ක අත්වල බඳගත්තාද පානදුරේ සුපර් පේෂන් අපේ අධිපතිතුමන් අත්වල බඳගෙන ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් මහඟු මෙහෙවරක් ඉදිරිපෙරන ආදරණීය නායකයෙක් විදිහට අපි හඳුනා ගන්නවා පානදුරේ සුපර් පේෂන් අපේ අධිපතිතුමන් කරුණාකාරතුමන් අපිට එක්ක අත්වල බඳගෙන ලකුණු කීයද 27යි 28ක් අවශ්‍යයි. මෙන්න අපේ ආදරණීය හදවත සෙමින් මේ පැත්තට සෙන්දු වෙනවා. ලංකාවේ සංගීත කණ්ඩායම් රැගෙන එන්න සභිය දුන්න උහෙලම තනින් හද රැගෙන ඊයේ දිනේදී දලන්ත ප්‍රසංගයක් ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව කාර්යභාර ගොඩයි. අකිල් කවුරුත් දන්න අසංක සේනානායක මේ ක්‍රීඩා භූමියේ සංගීත කණ්ඩායම ඒකරාශී කර පවත්වපු මුල්ම තරඟ සංවිධානයේ කඳුම් කරුවා තමයි අකිල්. ඒ පිළිබඳව අකිල් සමග පාලිත පෙරේරා ඉන්නවා. අමතක කරන්නට එපා. පාලිත පෙරේරා අනෙක් පස්සෙන් රැඳී සිටිනවා. ඒ නිසා ඔහු පිළිබඳවත් අපි විශේෂයෙන්ම මතක් කරන්නට ඕන. ඒ තමයි ඔහු තරඟ සංවිධාන ආරම්භයේදී හිටියේ පාලිතයන් කිව්වා පාලිත ජයග්‍රහණය සඳහා ලකුණු 28ක් අවශ්‍යයි. ලබාගත් ලකුණු 27ට පිළිතුරු වශයෙන් ක්‍රීඩා පිටියේ පන්දු රැකීම සඳහා සූදානම්. ආරම්භක පිටිකරුවන් යුගලය ක්‍රීඩා පිටියට අවතීර්ණ වෙමින් තිබෙනවා. නාලක සමග ආශාවරේ සංගීත කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකෙක් ක්‍රීඩාකාරයට එන්න ආශාවරේ කවුරුහරි අතිරේක ක්‍රීඩකෙක් ආශාවරේ සංගීත කණ්ඩායමේ අතිරේක ක්‍රීඩිකාවක් ආශාවරේ අතිරේක ක්‍රීඩකෙක් ක්‍රීඩාකාරයට එන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම සඳහා මෙන්න ආරම්භක පන්දුව පිළිගැනීම බොහෝ දුරට සිදුවන්නේ අපි කොහොමද මේ දෙකෙන් බලන්නේ නේද? මේ දෙකෙන් තමයි හොඳම ඒව ගන්න වෙන්නේ. දැන් සූදානම් නාලක පන්දුව පිළිගන්නට සියල්ල සූදානම් වෙද්දී මෙන්න ක්‍රියාත්මක වෙනවා. ඒ සමග පන්දුව ක්‍රියාත්මක කරමින් දිවෙනවා. නමුත් ක්‍රීඩකින් ස්ථානගත කිරීම ක්‍රීඩා පිටිය හරහා නිකරුණේ ගමන් කිරීම එතරම් යෝග්‍ය වන්නේ නැහැ. සෝනු නෑ මේ දෙන්න ක්‍රීඩා පිටියේ මැත්තෙන් ආවා. අර දෙන්නේ ක්‍රීඩා පිටියේ මැත්තේ ආවා. 28ක් අවශ්‍යයි ජයග්‍රහණය සඳහා. ලකුණු 28ක් අවශ්‍යයි. ලබාගත්තේ ලකුණු 28ක් පමණයි. අන්න බලත් ලකුණු 28ක්. නාලකට විශාල වගකීමක් තිබෙනවා. ඒ ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමේදී ප්‍රථම පන්දුව ක්‍රියාත්මක කිරීමේදී ඒ පන්දු වාරයේදී සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළ යුතුයි. ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. ඉතාමත් ඉක්මනින් පන්දුව රැගෙන බාර කරා පන්දියවන් කඩු වටින්න අවශ්‍යයක් කියන්නේ විශාල අමාරු කාර්යයකට මුහුණ දෙනවා. මෙන්න දෙවන පන්දුව ක්‍රියාත්මක කරන්නට උඩ පන්දුවක් ලෙස එක ලකුණක් සදා ක්‍රීඩකයන් ප්‍රතිමාර කරගන්නවා. හැබැයි මෙතන ජීවයේ යම්කිසි කූට උපක්‍රමයක් යොදාගත්තා. එක් ලකුණක් ලබා දීලා අර පැත්තට සෝනුව ලබා ගන්න තමයි උත්සාහය. නමුත් සෝනුගේ තවත් එක් ලකුණක් සදා මත කරගන්නවා. ඒ බලාපොරොත්තුව තමයි ඉෂ්ට කරගත්තේ. කෙසේ වෙතත් එනම් අපි සමුගන්නවා අපේ කණ්ඩායම වෙන පිළිගැන්වීම සඳහා ඔබ මේ ස්ථානයේ නික්ම යද්දී පිටත් යද්දී අප මේ ස්ථානයේ සිට දමිත් සමගලම ඒ වෙනුවෙන් උර දෙන්නට සූදානම්. කෙසේ වෙතත් නව පන්දුවාරයේ දෙවන පන්දුවාරයේ ක්‍රියාත්මක කරන්නට ඉන්තල් වෙන
මේ විශේෂ නිවේදනය ශබ්ද පරිපාලකතුමනි ඔබට ඇහෙනවා මේ පැත්ත පොඩ්ඩක් බැලුවා නම් මතකද එනවා නම් ඔබතුමාට මේ ස්ථානයේ පැමිණෙන්න බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා මෙන්න පහසුවෙන්ම ලකුණක් වෙනුවෙන් අවස්ථාව උදා කර දෙනවා පහසු කාර්යයක් නොවේ මේ ලකුණු සංඛ්‍යාව අභිමුඛ යන්න ඒ අනුව ඉනිමෙනිමාවට පත් වෙනවා ඉන්තල් සහ ආශාවරි අතරින් ඉන්තල් ඉදිරියට යන්නට අවකාශය උදා කරගත්තා. ඊළඟ තරඟයේ ඕල් රයිට් සහ නිවේදක කණ්ඩායම අතර ආරාධනය කාසිය වාසිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පිටියේ